සුබ දවසක් යාළුවා හැමෝටම. ඔයාලා ඔන්න කාටත්ම ගොඩාක් දෙනකොට දුකට අපහසුතාවයකට පත් වෙන අලුත්ම අස්වැසුම් සම්බන්ධයෙන් වෙන අලුත්ම තොරතුරක් අරගෙන තමයි ආවේ. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝකට යන්න කලින් මම ඔයාලගෙන් ඉල්ලනවා channel එක subscribe කරලා bell icon එක click කරලා channel එකත් එක්ක follow එකේ ඉන්න. ඉතින් මින් ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම follow කරගෙන ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මින් ඉදිරියට අසැසුම දීමනාව ප්‍රතිලාභ හිමි වෙන්නේ අන්තසරණ දිලිඳු පවුල්වලට විතරක් කියන බව දැනුවත් කිරීමක් කරලා තියෙනවා. මේ තීරණයත් එක්ක දැනට අසැසුම ප්‍රතිලාභින් 4,25,000කට පමණ මෙම ජූලි මාසයේ ඉඳන් අසැසුම අහිමි වෙනවා කියලා දැනුවත් කිරීමක් කරලා තියෙනවා. මොකද මෙම පිරිස අයිති වෙන්නේ අසැසුම තෙවෙනි කාණ්ඩය වෙන ආපදාවන්ට ලක්වුණු කාණ්ඩයටයි. ඔයාලට මතක ඇතිනේ 2023 වර්ෂයේදී ඒ කියන්නේ අසැසුම දීමනාව පෙතමරට දෙන අවස්ථාවේදී ලක්ෂ 16කට අධික පිරිසකට මෙම දීමනාව නියමිත වුණා. හැබැයි 2025 අප්‍රේල් මාසයේදී සංක්‍රාන්තික කාණ්ඩයේ යටතේ සිටපු 3,15,000 දෙනෙකුට දීමනාව දෙන එක නතර කළා. දැන් මේ දවස්වල අසැසුම දෙවෙනි අධීරයේ තොරතුරු යාවල් කාලින කරගෙන යනවා කියලා දැනුවත් කිරීමක් කර තිබෙනවා. හැබැයි ඉතින් මේකෙන් කලබලයටපත් වෙන්න ඕනේ. ඇත්තටම දිලිඳු පවුල් වලට මෙම දීමනාව කලින් දුන්නා වගේ ඉදිරියටත් නොකඩවාම දෙන බවට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අසංක දර්ශන මහතා විශේෂයෙන් මතක් කරලා තියෙනවා කියලා මේ නිවේදනය දැනුවත් කරලා දෙනවා. ඉතින් ඔයාලගේ ගම්වලත් ඔයාලගේ ප්‍රදේශවලත් මෙම වගේ දීමනාව ලැබිය යුතු පවුල් සිටිනවා නම් අදාළ අංශ වෙතට දැනුවත් කරන්න. මේ වගේ තොරතුරු නරඹන්න ඉතින් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා follow එකේ ඉන්න කියලා මතක් කරනවා. නැවත අලුත් වීඩියෝ එකක් අරගෙන ඉතුරු අදට ඔබෙන් සමගන්නවා. ඔබට සුබ දවසක්.